අයිබෝන් කියලා පිළිගන්නවා මාගේ සිනම ශ්‍රී ලාංකිකයන් නැවතත් සිලෝන්ජය YouTube එක තුලින් ඉතාලියේ සිද්ධ වූ තවත් දුක්බර කතාවක්. මේ කතාව සිද්ධ වෙන්නේ ඉතාම සෝචනීය ආකාරයටයි. වෙරෝනා නගරයේ එක්තරා ක්ලබ් එකක එදා දවසේ තිබිලා තියෙනවා ටෙක්නෝ කියන පාටි එකක්. මේ සාමාන්‍යයෙන් මේ ඉතාලියේ ටෙක්නෝ පාටි බහුලව තියෙනවා මේ විවිධ නගරවල. ඉතින් මේ ටෙක්නෝ පාටියට ගිහින් තියෙනවා මේ අපේ ශ්‍රී ලාංකික තරුණයා. ඒ අවස්ථාවේදී තමයි ඔහුට මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. මේ අපේ ශ්‍රී ලාංකික තරුණයා මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. ඔහු නමින් ජිනක් බුද්ධිම. මේ ජිනක් බුද්ධිම කියන අපේ ආදරණීය ශ්‍රී ලාංකිකයා රුමේනියාවේ ඉඳලා තමයි ඉතාලියට එන්නේ. ඉතාලියට ඇවිල්ලා ඉතින් එයාගේ ඥාති කෙනෙක් ඉඳලා තියෙනවා මේ මිලාන්වල. එහි තමයි ඔහු පදිංචි වෙන්නේ ඉස්සෙල්ලාම. ඊට පස්සේ ඔහු රැකියාවක් හොයලා තියෙන. ඔහුට රැකියාවක් විදියට හම්බෙලා තියෙනවා මේ ආහාර සකසන ආයතනයක, කියන්නේ කම්පැනි එක තොර්තෝනා කියන නගරේ. ඒ තොර්තෝනා කියන නගරයට ඔහු රැකියාවට ඇවිල්ලා අපිට ආරංචි වෙන විදිහට සතියක් එකමාරක් විතර ඇති. ඉතින් මේ රැකියාව කර ඉන්න අතරතුරේදී තමයි මොහුට මේ ටෙක්නෝ පාටිය ගැන ආරංචි ලැබෙන්නේ. මේ රුමේනියාවේ ඉඳලා තමයි ඉතාලියට එන්නේ. ඉතින් රුමේනියාවේදී ඔහුට හොඳ යාළුවෙක් හම්බෙලා තියෙනවා. ඒ යාළුවත් මේ ටෙක්නෝ පාටියට එනවා කියලා ඔහුට ඒ යාළුවා කතා කරලා කියලා තියෙනවා. ඒ හින්දා ඉතින් යාළුවවත් බලන්න ඕන හින්දා මේ පාටියේදී හම්බෙන්න පුළුවන්. ඒ හින්දා මේ බුද්ධිම මේ ශ්‍රී ලාංකිකයා එයා යනවා වෙරෝනා වලට. යන්නේ තොර්තෝනා තමයි වැඩ කරන්නේ. ඉතින් තොර්තෝනා තමයි ඒ ජොබ් එකට යන්න ළඟ හින්දා එහෙ පදිංචි වෙලා ඉඳලා ඒ පාටියට යන්න ඕන හින්දා ඉතින් කිලෝමීටර් 230ක් විතර තියෙනවා වෙරෝනා වලට. ඉතින් යාළුවවත් බලන්න ඕන හින්දා මෙයා ඒ පාටියට යනවා. මේ සිද්ධිය සිද්ධ වෙන්නේ 2025 ඔක්තෝබර් 11 වෙනි සෙනසුරාදා. රාත්‍රියේ පටන් ගන්න පාටිය 12 වෙනිදා පාන්දර එනම් ඉරිදා පාන්දර දක්වා මේ පාටිය තිබිලා තියෙනවා. මෙම DJ ටෙක්නෝ පාටියට යන්න ඔහු ලෑස්ති වෙන අවස්ථාවේදී ඔහු සමග එකට රැකියාවට පැමිණි තවත් ශ්‍රී ලාංකිකයෙක් ඔහුට කියලා තියෙනවා මේ පාටියට යන්න එපා, ගොඩාක් දුර යන්න ඕනනේ, ඒ හින්දා යන්න එපා කියලා ඔක අතහැරලා දාන්න කියලා. මේ බුද්ධිම අපේ ශ්‍රී ලාංකිකයා ඉතින් ඒක අහලා නැහැ. එයාගේ යාළුවවත් හම්බෙන්න ඕන හින්දා මෙයා මේ වගේ පාටියකට ආස හින්දා ඉතින් ඒ අවස්ථාවේදී ඔහු වෙරෝනා ගිහින් තියෙනවා. ඔහු කවදාවත් හිතන්නට නැතුව ඇති මේ යන්නේ ඔහු අවසන් පාටියත් අවසන් ගමනක් කියලා. හේනකින් මක්කක් හිතන්නට ඇති. ජිනක් බුද්ධිම මේ අපේ ආදරණීය ශ්‍රී ලාංකිකයා වයස 31ක විවාහක තරුණයෙකි. ඔහු පියෙකි. ඔහුට එක් දරුවෙක්ද සිටි. මෙම ටෙක්නෝ DJ පාටි වලට විවිධ තරාතිරම් වල පුද්ගලයන් එම ස්ථානයේ සහභාගී වෙනවා. මෙම ටෙක්නෝ DJ පාටි වලට බීට් එකට රිද්මයට අපේ ගත සිත ඔක්කොම එක ලෙස කැමති වෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී අපි විවිධ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මත්පැන් පානය කරන අය ඉන්න පුළුවන්, නොකරන අය ඉන්න පුළුවන්, මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න පුළුවන්, එහෙම නොවෙන්න පුළුවන්. මම කියන්නේ මේ පුද්ගලයා එහෙම දෙයක් කරාද නැද්ද කියලා අපිට ඒ ගැන විස්තරයක් හරියාකාරවම ලැබෙන්නේ නැහැ. නමුත් කුමන හෝ ආකාරයට ඔහු පානය කරමින් තිබුණු බීමයකට උන්ගේ කවුරු හරි යාළුවෙක් මොන හරි දෙයක් දාලා ඔහුට මත් වෙන්න එහෙම දාලා තිබිලා මොකක් හරි දෙයක් වුණාද කියලාත් අපිට එහෙම විස්තරයක් නැහැ. කුමන හෝ ආකාරයකින් වෙලා තියෙන්නේ සිහිසුන් මේ බිම ඇද වැටි තිබෙනවා මේ තරුණයාව. මෙම ටෙක්නෝ DJ පාටිය සංවිධානය කරලා තියෙන්නේ ද ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසිනි. කුමන හෝ ආකාරයකින් ඔවුන් එම තරුණයාව රෝහල් ගත කර තිබෙනවා. ඒ මොහොත වෙද්දී අපේ ආදරණීය ශ්‍රී ලාංකිකයා ජිනක් බුද්ධිම මේ ලෝකය අතහැර ගොස් අවසන්. මෙම මරණය වේදනාව තම බිරිඳටත්, දරුවන්ට සහ දෙමාපියන්ට, සහෝදර සහෝදරියන්ට, තමන්ගේ ඥාතීන්ට, තමන්ගේ ළඟම හිතවතුන්ටත් හොඳටම දැනෙනවා ඇති. අපි එක දෙයක් මතක තියාගත යුතුයි. අපි මේ විදේශ රටකට ඇවිල්ලා අපි තනි වෙන්නේ අපේ දරු පවුල් ලංකාවේ තියලා. අපි ජොලි කරන්න ඕන, අපි ෆන් එක ගන්න ඕන. නමුත් අපේ අරමුණ හරියට තියාගන්න හිසේ. මතකයේ තබා ගන්න. අපි යන හැම තැනකම තමන්ගේ බුද්ධිය භාවිතා කරන්න. මත්ද්‍රව්‍ය වලට නම් කවදාවත්ම අබ්බැහි වෙන්න එපා. විවිධ අයට කියන්න පුළුවන් විවිධ දේවල්. ඒ මැරෙන්න ඕන වෙලාව තමයි කියලා. නමුත් ඒක මැරෙන්න ඕන වෙලාවද මේවට එක එක කයි කතාන්දර එක එක කතා ඕන කෙනෙකුට කියන්න පුළුවන්. නමුත් තමන්ගේ බුද්ධිය භාවිතා කරන්න. තමන්ගේ බුද්ධිය සෑම තැනකම
මෙවැනි අකල් මරණයන් සිදු නොවේවා කියා අපි ප්‍රාර්ථනා කරමු. අපි නැවතත් හමු වෙමු සිලෝන්ජා YouTube එකේ. එතෙක් ඔබට ජයෙන් ජයම වේවා.